හොඳයි සියලු දෙනාටම ආයිබෝවන් කියලා මතක් කරන ගමන් අද මම කියා දෙන්න හදන්නේ අඳුන් බැලීම නැත්නම් අංජනම් එලි ශාස්ත්‍රය සම්බන්ධ කරුණු කිහිපයක්. අපි අඳුනක් බලන්නේ කොහොමද, අඳුන් බලන එක්කෙනාට මොනවද තියෙන සුදුසුකම්, ඒ සම්බන්ධ දේවල් ගැන තමයි කතා කරන්න ඉන්නේ. මුලින්ම අඳුම් බලන පුද්ගලයා පිරිසිදු පුද්ගලයෙක් වෙන්න ඕන. සීල් ගුණ දම් රකින, නිතර පිරිසිදුව ඉන්න, නා පිරිසිදුව ඉන්න, ඒ වගේම ඒ පුද්ගලයා බල්ලෝ සපා කෑමෙන් වෙලා නැති, සර්පයෝ දෂ්ටනවලට ලක් වෙලා නැති, ඒ වගේ මේ මන්ත්‍ර ශාස්ත්‍රයේ කියලා තියෙනවා මෙන්න මේ වගේ පුද්ගලයෙක් තමයි මේකට සුදුසු වන්නේ කියලා. ඊට අමතරව කියලා තියෙනවා ජ්‍යොතිෂ්‍යානුකූලව මනුෂ්‍ය ගණ සහ දේව ගණ වැඳිරි යෝනියෙන් උප්පත්තිය ලබන්නා වූ පුද්ගලයන්ට මෙම අඳුම් බැලීම සහජයෙන් ඔවුන්ගේ තුල ගැබ්ව තියෙනවා කියන එක. ඊට අමතරව තමන්ගේ ඉෂ්ට දේවතාවුන්ගේ බලය, ඒ කියන්නේ තමන්ට පිහිටට ඉන්න දේවතාවුන්ගේ බලා දුබලතාවය අනුවත් මේ අඳුන් බැලීම තීරණය වෙනවා. ඔය කීන කරුණු යම් සීමාවල් වලට අරන් කවුරුන් හරි අලුතෙන් අඳුන් බලන්න ඉගෙන ගන්න කැමති නම් මුලින්ම කළ යුතු දේවල් පිළිබඳව තමයි මම මේ ටිකක් ඕගොල්ලන්ට දැනුවත් කරන්න කැමති. මුලින්ම අපි සුදු පැහැති අශෝක වතුර වීදුරුවක් අරගෙන ඒකට හොඳට 7 වාරයක් පෙරා ගන්න ලද ලිං ජලය, 7 වාරයක් පෙරලා ගන්න ලිං ජලය මල් බුලත් පුටුවක හරි, මල් බුලත් පුටුවක තියනවා ගොඩක් හොඳයි. මල් බුලත් පුටුවක තියලා පහනක් ඊට ඉදිරියෙන් තියලා මල් පස් වගේක් තියලා පංචෝපචාර මල් බුලත් තටුව හදනවා නම් එහෙමයි. පුළුවන් විදිහට තමන් කැමති විදිහකට තියලා සාමාන්‍ය දිෂ්ටි මන්ත්‍ර ක්‍රම වේද තියෙනවා මන්ත්‍ර ශාස්ත්‍රයේ. දේවතා දිෂ්ටි වලින් අඬ ගැහුවහම ඒ ක්‍රමයට අඳුම් පෙනෙන පුද්ගලයෙක් නම් පේනවා. ඊට අමතරව ඔයගලන්ට ගෙදරදීම හදාගන්න පුළුවන් තවත් අඳුනක් තමයි කපුරු අඳුන කියන එක. කපුරු අඳුන කියන එක සාමාන්‍යයෙන් පොඩි මැටි පහනක් අරගෙන ඒකට කපුරු පෙති දෙකක් දාලා සුදු පීරිසියක් අරගෙන, සුදු හෝ සාමාන්‍යයෙන් ඇහැ ලොකුවට පේන අඳුන් ඇහැ රවුමට ඇතුලේ තියෙන අර තේ කෝප්පේ තියන්න පුළුවන් වගේ කොටසක් තියෙනවා. අනේ ඇහැ ලොකුවට ටිකක් තියෙන පීරිසියක් නම් ගොඩක් හොඳයි. ඉතින් ඒ වගේ ලොකුවට තියෙන පීරිසියක් අරගෙන ඒකට එඬරු තෙල් ගාන්න ඕන. ගාලා ඉවරලා අර මැටි පහනට දාපු කපුරු පෙති දෙකට ගින්දර අවුලලා ඒ යන කළු පැහැති දුමාරයට අඳුන හොඳට මේ පීරිසි වටේට අඩු තැන් වලට කළු පිරෙනකල්ම අල්ලන් ඉන්න. එහෙම අල්ලන් හිටියම ඔයගලන්ට තේරෙනවා අඳුන බස්සවනවා කියලා වචනෙන් කියන්නේ අඳුන බැස්සෙනවා හොඳට. ඊට පස්සේ තමන්ගේ මූණට මෙහෙම අල්ලලා බැලුවහම තමන්ගේ ඡායාව තමන්ට පේනවා. හොඳට තමන්ගේ මූණ ඡායාව හොඳට පේනවා. අන්නේ මට්ටමට ආවහම ඒක හොඳට බැසිලා තියෙනවා. අන්න එහෙම ගන්න අඳුනත් දේවතා දිෂ්ටි මන්ත්‍ර වලින්, කියන හනුමා දිෂ්ටි වගේ අංජනන් දේවී දිෂ්ටි ගන්න මන්ත්‍ර වලින් දිෂ්ටි කිරීම තුලින් මේ අඳුන් බැලීම සිද්ධ කරන්න පුළුවන්. දැන් ආධුනිකයෙක් වශයෙන් නම් මේක ඉගෙන ගන්න පේන කෙනෙක් ඉන්නවා නම්, බලලා තිනවා නම් මම කැමති ඒකට කරන්න ඕන පිළිවෙත් දෙන්න. ඒක යම් කිසි ටිකක් ගැඹුරු ශාස්ත්‍රයක් ඉඳලා උදව් අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් මගේ දුරකථන අංකයට දැනුවත් කරලා කෝල් එකක් අරගෙන එහෙම Tamanට මේකේ විස්තර වැඩිදුර දැනගෙන මේකේ ඉදිරියට යන්න කැමැත්තක් තියෙනවනම් යම්කිසි උදව් උපකාරයක් ලබා ගන්න පුළුවන්. ඒකට
නොපැකිලිව අපිට කතා කරන්න කියන එක අපි කියනවා. මීට අමතරව මේ අඳුන් වර්ග ඉහළට ඉහළට ගොඩක් ඒවා තියෙනවා. පාතාල අඳුන් තියෙනවා, සර්පජනංජනන් තියෙනවා, එක විවිධාංජනන් තියෙනවා. ඇහි පිල්ලමේ ගානංජනන් තියෙනවා. ඒ වගේ ලොකු ක්‍රමවේද තියෙනවා. මුදු තියෙනවා අංජනම්. ඉතින් මේ මල් අඳුන් තියෙනවා. මල් වර්ග හදලා මල් වර්ග වේරලා හදන අඳුන් තියෙනවා. බෙහෙත් අංජනන් තියෙනවා. ඉතින් මේ වගේ අඳුන් වර්ග ගොඩක් තියෙනවා. මේකට මූලික වෙන දේවතාවෝ පිරිවසක් වෙනම ඉන්නවා. ඉතින් මේකට ගොඩක්ම හනුමා, අංජනන් දේවිය, ඒ වගේ ඉරලා, ඊට පස්සේ සෝනියම් දෙවියන්, කතරගම දෙවියන්, කාලිමෑණියන්, ඔය යක්ෂාංජනන් වලට තමයි ගොඩක්ම ඉරලා වගේ කට්ටිය ඉන්නේ. ඉරලා සඳලි කියන බලවේග දෙකක් තියෙනවා. ඉතින් මේ වගේ ගොඩක් ඉස්සරහට ඇඩ්වාන්ස් විදිහට ඉගෙනගෙන ඉස්සරහට යන්න පුළුවන් දෙයක් තමයි මේ අඳුන් ශාස්ත්‍රය කියන එක. ඊට අමතරව ගොඩක්ම ඔය අරාබි අඳුන් වලට ගොඩක්ම ජින් කියලා කොට්ටාසයක් කියනවා. ජින්නු කියලත් කියනවා ගොඩක් කට්ටිය. ඉතින් අර ඒ වගේ ටිකක් බලවේග ඉන්නවා ඉගෙන ගන්න. ඉතින් මේක ඉස්සරහට ඉගෙන ගන්න කෙනෙක් හොඳට වටිනවා. වටින පුද්ගලෙක් සමාජයට වැඩක් යහපතක් කරන්න පුළුවන් ශාස්ත්‍රයක් හින්දා තමයි මේකේ යම් කොටස් ටිකක් හරි එළියට දෙන්න ඕන කියන එක අවශ්‍යතාවයමත් තමයි මෙහෙමත් අපි දෙන්නේ. මොකද මේ පාරම්පරික ශාස්ත්‍රය එහෙම ආවට ගියාට අර කෙනෙක්ට දුන්නොත් ඒකෙන් අවඩක් අසාධාරණයක් වෙන්න පුළුවන් සමාජයට. ඉතින් මේක තමයි මට කියන්න තියෙන්නේ. මේකට මූලිකම ඔයගලන්ට වතුර වීදුරුව අඳුන බලනවා නම් ඒකට අවශ්‍ය වෙනවා හනුමා උම්මෙය්‍යාව කියලා මන්ත්‍රයක්. හනුමා උම්මෙය්‍යාව මන්ත්‍රය මට දුරකථන ඇමතුමක් දාලා හරි ඉල්ල ගන්න පුළුවන් නම් හොඳයි. හැබැයි අඳුම් පේන කෙනෙක් නම් ගොඩක්ම හොඳයි. බලන්න මේ උත්සාහ කරන කට්ටිය වුණත් කමක් නැහැ. හනුමා උම්මෙය්‍යාව කියන මන්ත්‍රය තමයි සුදුසුම මන්ත්‍රය. වතුර වීදුරුවෙන් බලනවනම් කපුරු අඳුනටත් ලොකු වරදක් නැහැ. මේ හැම එකටම අර මූලික මන්ත්‍ර ශාස්ත්‍රයෙන් පොදු දේවතා දිෂ්ටි මුළු දිෂ්ටි වලින් බල ගැන්වීමක් කරාම අඳුන් පෙනීම අර තීව්‍ර කරගන්න පුළුවන් පහන් දැල්ල. මේ සම්බන්ධව ලියවිච්ච පොත් තියෙනවා ඔයගොල්ලන්ට ස්ටඩි කරන්න. අංජනංගලි සංග්‍රහය කියලා වෙනම පොතක් තියෙනවා. ඒකත් ගොඩක් හොඳයි. ඒකේ පරණම පොත් නම් 100% සාර්ථකව හොඳින් ලියලා තියෙනවා. මෑත කාලීනව ඒවා නම් කොහොමද කියන දන්නේ නැහැ. මුද්‍රණ දෝෂ. ඉතින් අඳුම් බලන එක ගොඩක් වටින ශාස්ත්‍රයක්. ඊට අමතරව ඕගොල්ලන්ට කියන්න ඕනේ මේ අඳුම් බලන ස්ථානය. ඒක ගොඩක්ම වැදගත්. ඕගොල්ලෝ අඳුම් බලනවා නම් නිවසක ගෙදරක පිරිසිදු කාමරයක් භාවිතා කරන්න. එක්කෝ දෙවියන්ට බුදුන්ට පහන් පත්තු කරන සාමාන්‍ය මොකක් හරි ඕගොල්ලන්ගේ තියෙනවා නම් ඒ ස්ථානයක පිරිසිදු තැනක තමයි මේක කරගෙන යන්න ඕන. පුළුවන් නම් පුටුවකට මල් වටේට සුදු රෙද්දක් ඇදලා වට කරලා කහදියරිය ඉහලා පිරිසිදු කරලා පිනිදිය ඉහලා පිරිසිදු කරලා තමයි මේ වැඩ ටික කරගෙන යන්න ඕන. එතකොට තමයි අර දෙවියන්ගේ ඇල්ම බැල්ම වැටලා අංජනම ක්‍රියාත්මක වීමේ තත්ත්වයට එන්නේ. ඊට අමතරව ඒ නිවස තුල ප්‍රබල ආරක්ෂාවක් තියෙනවා නම්, ඒ කියන්නේ දෙවියන්ටවත් කිට්ටු වෙන්න බැරි වෙන ආරක්ෂාවක් කරලා තියෙනවා නම් ඒ නිවස තුල අංජනම් බැලීමට නුසුදුසු තත්ත්වයේ තියෙන කිසිම දේවතා බලවේගයක් එන්නේ නැහැ ඇතුළට. ඔය වරන් ඉන්න ඥාති කට්ටියවත් එහෙම ඈත් කරන අවස්ථා තියෙනවා. ඉතින් ඒ වගේ කට්ටියට එන්න බැරි වුණොත් ඉතින් මේ Tamanට ඒ අංජනම පේන්නේ නැහැ. කොච්චර ජීවම් කළත් පේන්නේ වහන් දැල්ල විතරයි. ඒකත් කියලා දෙන්න ඕන. ඊට අමතරව මේකේ තමන්ගේ දේවතා බලවේගයේ විතරක් ඉන්න කට්ටියටත් පේනවා. ඒක දිෂ්ටි කිරීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. එතකොට ඒ දේවතාව තමයි Tamanට තොරතුරු කියා දෙන්නේ. ඒ වුණාට ඒක ලොකු සාර්ථකත්වයක් නැහැ. තොරතුරු ලබා ගැනීමේදී ඒවල තොරතුරු යාවත් කාලීන කරගන්න හරි අමාරුයි. ඉතින් ඊට වඩා